හෙලෝ ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ මං කාලා තියෙන තවත් රස කෑම එකක් ගැන. ඉතින් මේක දැකපු ගමන් දන්න අය අඳුර ගන්න ඇති මේ මොනවද කියන එක සහ කාපු අය මේකේ රස හොඳටම දන්නවා. ඉතින් මම සාමාන්‍යයෙන් කරවල කන කෙනෙක් නෙවෙයි. මම කන එකම කරවල ජාතිය තමයි මේ. ඉතින් මේවට කියන්නේ දුම් කරවල කියලා. ඉතින් මම කියන්නම් මේවා හදාගන්නේ කොහොමද කියන එක. ඉතින් මේවා හදන්නේ වැව් මාළු වලින් මෝදු මාළු නෙමෙයි වැව් මාළු වලින් තමයි අපි මේ දුම් කරවල හදන්නේ. ඉතින් ඒ වැව් මාළු මේ වගේ පෙති කපලා හරි එහෙම නැත්නම් සම්පූර්ණ මාළු පිටින්ම හරි හොඳට සුද්ධ කරලා දුමේ වේල ගන්න තමයි තියෙන්නේ. අවුවේ නෙවෙයි දුමේ වේලලා තමයි මේ දුම් කරවල හදන්නේ. ඉතින් හොඳට දුමේ වේලුනහම මෙන්න මේ වගේ ලස්සන පාටක් එනවා මේකට. ඒ වගේ සාමාන්‍යයෙන් වැව් තියෙන පැතිවල ගොඩාක් වෙලාවට අනුරාධපුර පොළොන්නරුව වගේ පැතිවල මේවා හරි සුලභව ගන්න තියෙනවා. ඉතින් මේ දුම් කරවල කිලෝ එකක් හදන්න සාමාන්‍යයෙන් වැව් මාළු කිලෝ 3-4ක් ඕනි වෙනවා. ඉතින් ඒ නිසාම මේ දුම් කරවල ගාණ චුට්ටක් වැඩි. ඉතින් මෙතන තියෙන්නේ දුම් කරවල කිලෝ එකක්. මේ කිලෝ එක රුපියල් 2400ක් වගේ වුණා. ඉතින් අපිත් මේවා නිතර කන්නේ නැහැ. ඉඳලා හිටලා තමයි කන්නේ. ඉතින් මටත් මේ කාලෙකින් තමයි දුම් කරවල හම්බුනේ. ඉතින් මේක හදන ගමන් මං හිතුවා වීඩියෝ එකක් කරත් හොඳයි කියන එක. ඉතින් ඔයාලා පේනවා ඇති මේ දුම් කරවල ටික හදලා තියෙන්නේ ලොකු මාළුවෙක්ගෙන්. ඉතින් ලොකු මාළු පෙති තමයි තියෙන්නේ. මගේ අතටත් වඩා ලොකුයි එක පෙත්තා. ඉතින් මං ඔයාලට කියන්නම් මේක හදන්න පුළුවන් රසම විදි මොනවද කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපි කරවල තෙල් දානවා වගේ මේක තෙල් දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් උක්කු පොල් කිරි ටිකක් දාලා හදාගත්ත තක්කාලි හොද්දකට මේ කරවල දාලා අපිට හදාගන්නත් පුළුවන්. ඉතින් මාරම රසයි. ඒ රස මෙහෙමයි කියලා කියන්න නම් බෑ. ඒක පුදුම රසක්. ඉතින් ඔයාලා අනිවාර්යෙන් try කරලා බලන්න. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි අනිත් කරවල හදනවා වගේ ඔයාලට ඕනම එළවලුවක් එක්ක මිශ්‍ර කරලා මේක හදාගන්නත් පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් අද මම මේක කොහොමද හදාගන්නේ කියන එක. ඉතින් ඉඳලා හිටලා මේවා හම්බෙන නිසා සහ හදන නිසා මම මේක හදන වෙලාවට පුළුවන් තරම් හොඳටම රසටම හදාගන්නවා. ඉතින් මම පෙන්නන්නම් කොහොමද ඒක කරගන්නේ කියන එක. ඉතින් අද මම මාළු පෙති දෙකකින් තමයි මේක හදාගන්න යන්නේ. ඉතින් ඔක්කොම අපි දෙන්නට වැඩිනේ. ඉතින් මුලින්ම අපි මේ මාළු පෙත්තක් අරගෙන ඒක චූටි කෑලි වලට කඩා ගන්න ඕනි. ඉතින් එහෙම දෙන නිසා පරිස්සමින් ඒක කරගන්න ඕනි. කටු ටික ඔක්කොම අයින් කරලා මාළු කෑල්ල විතරක් චූටි කෑලි වලට කඩා ගන්න ඕනි. ඉතින් මම පෙන්නන්නම් මාළු ටික කඩා ගත්තට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට පොඩි කෑලි වලට කඩා ගන්න ඕනි. ඉතින් මේක කඩන්න චුට්ටක්වත් අමාරු නැහැ. මම ඔයාලට පෙන්නන්නම්. ඊට පස්සේ මම කටු ටික වෙන් කරගත්තා. ඉතින් මෙන්න මේ කෑල්ල උනත් ඉතින් මේ කෑල්ලත් කැමති කෙනෙක්ට කන්න පුළුවන්. මේ අර මාළු පෙත්ත වටේට තියෙන සිවි වගේ කොටස. ඉතින් මම නම් ඒක කැමට ගන්න එක අයින් කරනවා. මේක තදයි වගේ නම් ඔයාලට පුළුවන් වතුර එක විනාඩි 5ක් විතර දාලා තිබ්බා මේක හොඳට පෙඟෙනවා. ඊට පස්සේ මේ කෑලි කඩා ගන්න තවත් ලේසි. ඊට පස්සේ අපි මේක හොඳට හොද ගන්න ඕනි. ඉතින් ඒ අතරේ මම පෑන් එකකුත් ලිපේ තියාගත්තා. ඉතින් මෙන්න මේ දේවල් තමයි මම අද කරවල එක හදාගන්න පාවිච්චි කරන්නේ. ඉතින් ලුණු, අමු මිරිස්, එතකොට රම්පේ, තක්කාලි, ඒ වගේම කරපිංචා සහ කරවල. ඉතින් මම කලින් කිව්වා වගේ මේක ඉඳලා හිටලා හදන නිසා පුළුවන් තරම් රසට තමයි මම අද මේක හදාගන්න යන්නේ. ඉතින් පෑන් එකට තෙල් චුට්ටක් දාලා ඒක හොඳට රත් වෙන තියන්න. ඉතින් තෙල් චුට්ටක් කිව්වට මම නම් තෙල් චුට්ටක් වැඩිපුර මේකට පාවිච්චි කරනවා. මොකද එතකොට මේක ගොඩාක් රසයි. ඉතින් තෙල් ටික රත් වුණාම මුලින්ම මම කරවල කෑලි ටික විතරක් දාගත්තා. මොකද මේක චුට්ටක් හය නිසා මේක තැම්බෙන්න පොඩි වෙලාවක් යනවා. ඉතින් චුට්ට වෙලාවකින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ කරවල කෑලි වටේට පොඩි බ්‍රවුන් කලර් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වෙලාවට මම අර කපාගෙන ලෑස්ති කරලා තිබ්බ අනිත් සේරම ටිකත් මේකට එකතු කරනවා. ඊට පස්සේ මම මේක හොඳට කලවම් කරගෙන ඒ ටිකත් පොඩ්ඩක් ටෙම්පරාදු වෙනකන් තියලා තිබ්බා. ඉතින් අන්තිමට මම කෑලි මිරිස් චුට්ටක් වගේම ලුණු චුට්ටකුත් එකතු කරගත්තා. ඉතින් ඒක නම් වීඩියෝ එකේ නැහැ. ඊට පස්සේ ලිප ඔෆ් කරන්න චුට්ටකට කලින් මම කරපිංච කොළ ටික එකතු කරගෙන හොඳට කලවම් කරගත්තා. ඉතින් ඔන්න දැන් අපි කරවල එක හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලට පේනවාද මේක කොච්චර රස පාටද කියන එක. ඒ වගේම තමයි මේක හරිම රසට තිබුණා.
ඉතින් මේක හදන්න ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. ඉතින් ටක් ගාලා හදාගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කරවල තෙල් දානවා වගේම. ඉතින් මම මේක දවල්ට කන්න තමයි හදාගත්තේ. ඉතින් පරිප්පු චුට්ටක් කිරි දාලා, එතකොට කතරවරුන්ගා මැල්ලුමක් හදලා, ඒ වගේම දුම් කරවල තමයි මම දෙප්පරාදුවක් දාගත්තේ. ඉතින් මේ මෙනු එක මාර රසට තිබුණා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලන්න. කොහොමහරි මේ වීඩියෝ එක එඩිට් කරන දවසේ මට පුළුවන් වුණා තවත් රස විදිහකට මේ දුම් කරවල ටික ලෑස්ති කරන්න. ඉතින් මං හිතුවා ඒ ටිකත් ඒ වීඩියෝ එකත් මේකට එකතු කරනවා කියලා. මං කලින් කිව්වා වගේ තක්කාලි ඔද්දකට දාලා තමයි මම අද මේ දුම් කරවල ටික හදාගන්න යන්නේ. ඉතින් මම පෙන්නන්නම් රසටම කොහොමද ඒක කරගන්නේ කියලා. ඉතින් මං කලින්ත් කිව්වා වගේ මේ දේවල් නිතර හම්බෙන කැම නෙවෙයි නිසා හදන වෙලාවට පුළුවන් තරම් රසට හදාගන්න මම හැම වෙලාවෙම try කරනවා. මේ දේවල් තමයි මම ලෑස්ති කරගත්තේ අද කැම එක හදන්න. ඉතින් මුලින්ම මම වැව් කරවල ටික චූටියට කඩාගෙන ඒක හොදගත්තා. ඉතින් හොඳකට නිසා ලොකුවට කඩාගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට කරපිංචා තක්කාලි ටිකක් වැඩිපුර, ඊළඟට රම්පේ, සූදුරු, මිරිස්, තුන පහ, කහ, ලුණු, සුදු ලුණු, උළුහල්, අමුමිරිස් කියන ටික තමයි අද මම මේ තක්කාලි හොද්ද හදාගන්න පාවිච්චි කරන්නේ. මුලින්ම මේ ටිකට වතුර චුට්ටක් දාලා මේ ටික හොඳට තම්බ ගන්න ඕනි. ඒ අතරේ මම පොල් කිරි ටික ලෑස්ති කරගන්න තමයි හදන්නේ. ඊට පස්සේ මේ අපි තම්බෙන්න දාපු වතුර ටික ඔක්කොම හිඳුනට පස්සේ අපි පොල් කිරි එකතු කරන්න ඕනේ. ඉතින් මෙතනදී මම මේ වගේ කෑම හදනකොට මිටි කිරි විතරයි පාවිච්චි කරන්නේ. මොකද එතකොට හොඳ රසක් ගන්න පුළුවන් සහ දිය ගතිය වැඩි නැතුව අපිට රසයට උකුවට හොද්ද හදාගන්න පුළුවන්. දැන් ඔන්න මේ හැමදේම තැම්බිලා තියෙන වතුර ටිකත් හොඳටම හිඳලා තමයි තියෙන්නේ. ඉතින් මේ වෙලාවට මම පොල් කිරි ටික එකතු කරගන්නවා. එකතු කරලා හොඳට කලවම් කරලා ලුණු එහෙම මදි නම් මේ වෙලාවේදී බලලා දාගන්න ඕනි. ඊට පස්සේ අපි දාපු පොල් කිරි ටික උතරවගෙන මේක කැමරට ගන්න පුළුවන්. ඉතින් හැමදාම වගේ අනිවාර්යයෙන් මම අදත් ටිප් ඔෆ් කරන්න කලින් අනිවාර්යෙන් කරපිංච කොල් ටිකක් එකතු කරනවා. ඒකෙන් හොඳ රසක් එකතු කරගන්න පුළුවන් අපි හදන ඕනම දෙයකට. ඔන්න ඔය විදිහට තමයි අපේ කරි එක තියෙන්නේ. ඉතින් ඔයාලටම පේනවා ඇති මේක ගොඩාක් රස පාටයි. ඒ වගේම තමයි හොඳටම රසටම තිබුණා. අතර මම වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් කාපු අය නම් දන්නවා ඇති මේකේ රස කොච්චරක්ද කියන එක වචනෙන් කියන්න බෑ. ඉතින් අනිවාර්යෙන් try කරලා බලන්න. ඉතින් එන අතර මම වීඩියෝ එක ඉවර කරනවා. හැමෝටම සුබ දවසක්.